welcome back to my YouTube channel. අද මම රස රෙසිපි එකක් අරගෙන තමයි ආවේ. ඉතින් මේකේ නම creamy garlic alfredo fettuccine. ඉතින් මුලින්ම අපි බලමු මේකට අවශ්‍ය කරන ingredients මොනවාද කියලා. ඒකට අපිට අවශ්‍ය වෙනවා chicken breast, fettuccine pasta නැත්නම් ඔයගොල්ලෝ spaghetti පාවිච්චි කරන්න. ඒ වගේම ලුණු, ගම්මිරිස් කුඩු, fresh cream, මිරිස් කුඩු, කහ කුඩු, butter, olive oil, ඉඟුරු, සුදු ලුණු. ඒ වගේම අන්තිමටම අපිට ඕන කරනවා cheese. එහෙනම් මේක හදන විදිය බලමු. මුලින්ම අපි chicken breast එක අරගෙන ඒක slices 3කට කපා ගත්තා. ඉතින් ඒකට මම ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, කහ කුඩු ඒවා දාගෙන මේක පොඩ්ඩක් marinate වෙන්න තියාගත්තා. ඊට පස්සේ මම පෑන් එකක් ලිපේ තියලා ඒක රත් වෙනවත් එක්කම මම බටර් මේස හැන්දක් වගේ එකතු කරගෙන ඒක ලාවට මෙල්ට් වෙගෙන එනකොටම මම ඒකට ඔලිව් ඔයිල් චුට්ටක් ඇඩ් කරගත්තා. ඊට පස්සේ මම මේ දෙක හොඳට මික්ස් කරලා බටර් එක හොඳට මෙල්ට් කරගත්තා. බටර් ටික මේ විදිහට මෙල්ට් වුණාට පස්සේ මම අර සීසනින් කරගත්ත මගේ චිකන් ස්ලයිස් 3 මෙන්න මේ බටර් එකේ තමයි බැදගත්තේ. ඉතින් මෙන්න මේ විදිහට අපේ චිකන් එක හොඳට බැදගත්තට පස්සේ මම ඒක වෙන පිඟානකට වෙන් කරගත්තා. ඊට පස්සේ ඒ අපි චිකන් බැදගත්ත තෙල් එකටම ආපහු බටර් මේස හැන්දක් විතර එකතු කරගෙන ඒක හොඳට මෙල්ට් කරගත්තා. ඊට පස්සේ මම මේ තෙල් එකට ඉඟුරු දාලා සුදු ලුණු ඇඩ් කරගෙන ඒක හොඳට මික්ස් කරලා අන්තිමටම අපි ලුණුත් දාගත්තා. කපාගත්ත ලුණු ටික රන්වන් පැහැ වෙනකම්ම බැදගන්න අමතක කරන්නත් එපා හොඳේ. ලුණු ටික බැදගත්තට පස්සේ ඒකට මම ෆ්‍රෙෂ් ක්‍රීම් එකතු කරගත්තා. ෆ්‍රෙෂ් ක්‍රීම් එකතු කරගත්තට පස්සේ ඒකට අපි චීස් ස්ලයිස් දාගත්තා. මම නම් මෙතන චීස් පොඩ්ඩක් වැඩියෙන් තමයි දාගත්තේ. මොකද එතකොට රස වැඩි වෙනවා. ඊට පස්සේ මම අර චීස් ස්ලයිස් ටික හොඳට මෙල්ට් වෙනකන් ඒක පොඩ්ඩක් කූරු ගගා හිටියා. දැන් අපේ මේ ෆෙටුසින් එකේ ක්‍රීමි ගතිය වැඩිනේ. ඉතින් ස්පයිසි වැඩිපුර කන්න කැමති අය මෙතනදි පොඩ්ඩක් ගම්මිරිස් කුඩු වැඩිපුර දාගන්න. මෙතනදිම ලුණු දාගන්නත් අමතක කරන්න එපා. ඊට පස්සේ මේ විදිහට උතුරනකොට ඒක උකු වෙනවා. ඉතින් එතකම්ම පොඩ්ඩක් මික්ස් කර ඉන්න. ඊට පස්සේ අපි අන්තිමටම අපේ ෆෙටුසින් ටික නැත්තම් ස්පැගටි ටික ඒකට එකතු කරගෙන ඒ අපි හදාගත්ත සෝස් එකේ මේක හොඳට මික්ස් කරගන්නවා. අන්තිමටම අපේ චිකන් ස්ලයිස් ටික තවත් ස්ලයිස් කරලා ලස්සනට ගානිෂයක් විදිහට මේ විදිහට ලස්සනට ෆෙටුසින් එක උඩින් තියාගන්න පුළුවන්. ඉතින් එහෙම නැත්තම් ඔයාලට අර සෝස් එකේ ඒකත් මික්ස් කරගන්න පුළුවන්. ඉතින් මම නම් ලස්සනට මේක ගානිෂයක් විදිහට තමයි යූස් කරගත්තේ. ඉතින් අපේ රෙසිපි එක try කරලා බලලා කොහොමද කියලා අපිට කියන්න. මාව subscribe කරන්න.